සුබ දවසක් කියලා පිළිගන්නවා NT online ස්ටාර් ඉතින් ගෙන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට ගෙනාවේ Samsung වල ඇවිල්ලා තියෙන සුපිරිම ගැජට් එකක්. මම එහෙම කිව්ව මොකද දන්නවද? දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ නොදන්න සින්දුවක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ එක වචනයක්වත් දන්නේ නැහැ. ඕගොල්ලොන්ට මතකයි වුණාට ඒකේ සින්දුවේ තාලේ. නිකන් මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලොන්ට මතක ඔන්න ඔච්චරයි. දැන් සින්දුවේ මතක ඔයාට ඔච්චරයි. ඔයාට ඒක ඔයා කටහඬින් මම දැන් කියපු විදිහට එහෙම සින්දුව අර කටහඬින් කියලා ඒ සින්දුව හොයාගන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඉතින් Samsung වල ඇවිල්ලා තියෙන සුපිරිම ගැජට් එකක්. ඔයාට ඒක භාවිතා කරලා දැන් එහෙම නොදන්න සින්දුවක් වුණත් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් අද ගෙනාපු වීඩියෝ ඕක තමයි. ඕගොල්ලන්ට මම කියලා දෙන්නම් ඒක කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ කරගෙන ඉති බලන්න. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් තවත් ඉස්සරහට බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා ඊට පස්සේ එන bell icon එක උඩට click කරන්න. එහෙම කරොත් වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලෝ ගාවට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දැනුමක් ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයගොල්ලෝ ෆෝන් එක අප්ඩේට් එහෙම කරලා නැත්නම් ෆෝන් එක අප්ඩේට් කරලා තියාගන්න. ෆෝන් එක අප්ඩේට් එකත් එක්ක තමයි මගේ මේ ඔප්ෂන් එක ආවේ. ඒ හින්දා ෆෝන් එක අප්ඩේට් කරගන්න. මම අර අපි දැන් Wi-Fi on කරන්නේ data on කරන්නේ අන්න එතෙන්ට යන්න ඕනේ. මම මෙහෙම එකක් පල්ලෙහාට කරා, තව එකක් පල්ලෙහාට කරා. ඊට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙතන ඩොට් තුනක ඔප්ෂන් එකක්. මේක අන්න එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ මෙතනින් එනවා edit buttons කියලා එකක්. යන්නේ ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ දැන් මගේ මෙතන ඇවිල්ලා තියෙනවා song search කියලා icon එකක්. ඒක ක්ලික් කරගෙන ඉඳලා මෙහෙම පල්ලෙහාට ඇදලා අපිට අර පල්ලෙහා අපි use කරන තැනට අපි අර එක එක දේවල් use කරන්නේ ඒ වගේ එතෙන්ට දාගන්න පුළුවන්. මෙහෙම දාලා අතරින්න. ඊට පස්සේ මෙතනින් done දෙන්න. ඊට පස්සේ ඒක එතෙන්ට මෙහෙම add වෙනවා. මේක ඕගොල්ලෝ use කරනවා නම් අනිවාර්යෙන් network එකක් connect වෙලා තියෙන්න ඕනේ. එහෙම තමයි යා එක හොයලා දෙන්නේ. එහෙනම් අපි Wi-Fi on කරගමු. හරි. එහෙනම් අපි කරලා බලමු. කවියල් විදා සින්දුවේ නිකන් පොඩි මියුසික් පාර්ට් එකක් කටහඬින් අර අපි දන්න අපි නොදන්න සින්දුවන්නේ දැන් හොයන්නේ. අපි එහෙමනේ හිතන්නේ. ඉතින් අපි ඒක එහෙම කරලා බලමු. ඔන්න මම ක්ලික් කරනවා. ඔයගොල්ලෝ දැක්ක නේද? ඔයගොල්ලෝ අර කටහඬින් අර කියලා කිව්වට පස්සේ ඒ වොයිස් එකත් එක්ක සින්දුව මැච් කරලා ඒකට අදාළ සින්දුව දැන් මාර කබියල් විදා සින්දුවේ ඒක 115ක් අපේ වොයිස් එකත් එක්ක මැච් වෙලා කියලා ඒ සින්දුව තමයි උඩින්ම පෙන්වලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක ප්ලේ කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝ හොයපු සින්දුවද කියලා. ඉතින් අපි ලංකාවේ සින්දුවත් නිකන් පොඩි try එකක් දීලා බලමු. අපි බලමු ඊට පස්සේ රත්නදීප ජන්මභූමි ඒ සින්දුව චුට්ටක් අපි නිකන් try එකක් දීලා බලමු. මම මෙතන try again කියලා ඔබනවා. මං සර්ච් කරේ රත්නදීප සින්දුව. ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් ඉතින් ඒ කටහඬ අර අපි කියන පොඩි පොඩි තැන් අඳුරගෙන 120ක් මැච් කරලා එයා ඊට පස්සේ සින්දුව හොයලා දෙනවා. ඉතින් ඕක තමයි අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගෙනාවේ. ඉතින් ඒ කියන්නේ අර වචනයක්වත් නොදන්න සින්දුවක් ඕගොල්ලන්ට අර හොයාගන්න ආසාවෙන් ඉන්නවනම් හොයාගන්න බැරි වුණා නම් මෙච්චර කල් ඕගොල්ලන්ට මේ ඔප්ෂන් එකෙන් ඒ දේ හොයාගන්න පුළුවන්. AI තාක්ෂණයත් එක්ක එකතු වෙලා තියෙන හින්දා සුපිරි වැඩක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට නොදන්න සින්දුවක් හොයාගන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට තවත් ඉස්සරහදී හොඳ හොඳ වීඩියෝස් ටිකක් අරන් එන්නම්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලාගෙන ෂෙයා කරන්න. ඉතින් channel එක subscribe කරලා channel එකත් එක්ක ඉන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු. එතකන් ඔයගොල්ලන්ට හැමෝටම සුබ දවසක්.